විශේෂයෙන්ම ශ්‍රී ලාංකීය සැහැල්ලු පන්දු ක්‍රීඩාව මෙතරම් ආකර්ෂණීය කරන්නට කළමනාකරුවෙක්ගේ භූමිකාව බොහොම අපූර්වට රඟ දක්වන ශ්‍රී ලාංකීය සැහැල්ලු පන්දුවේ අපූර්ව චරිතයක් හැටියට හැඳින්වීමට පිළිවන් ජනක පීරිස් මහතා ධනුෂ්ක සම්පත්ගේ දෙවන වෑයම මේ අපූර්ව සංවිධාන ශක්තිය ඔබත් දැවන්ත තරඟාවලි සංවිධායකයෙක් විදේශ රටවල් වලටත් සහභාගී වී තිබෙනවා තරඟාවලි වලට දැන් විදේශ රටවලින් ශ්‍රී ලංකාවට කණ්ඩායම වෙන ප්‍රවණතාවයක් මෙවන් තරඟාවලි සමග දක්න ලැබෙන මොන වගේද මේ සංවිධාන ශක්තිය කළමනාකාර බවට එක් ලෙස ඔබ දකින්නේ මම හිතන්නේ ධනුෂ්ක සම්පත්ගේ DS27 කියන්නේ සීසන් 1 එකත් හොඳටම සංවිධානය කරපු තරඟාවලියක්. ඉතින් මම හිතන්නේ දෙවැනි තරඟාවලිය අද දින සිට 30 වෙනිදා දක්වා පැවැත්වෙනවා. ඉතින් මම ඔවුන්ට සුබ පතනවා මුලින්ම මෙම තරඟාවලිය ඉවර වෙනතුරු තාමත් හොඳින් සංවිධානය කර ගැනීමට හැකියාව ලැබෙන්නේ කියලා. ඒ වගේම සුපර් ෆැෂන් කණ්ඩායම ශ්‍රේණිගත කිරීම අනුව අංක 1 ස්ථානයේ වසර ගණනාවක් පුරාවට ශ්‍රී ලංකාව තුළ වැජබෙනවා. නමුත් මෙවන් දැවන්ත තරඟාවලි ගැන අධ්‍යයනය කරද්දී විශේෂයෙන්ම අද B කාණ්ඩයේ ඔබ තරඟ කරන්නේ කොමාටුවර්ස් ඒරාවුර් වොරියර්ස් ට්‍රේනික්ස් ඇතුළු කණ්ඩායම් තරඟ කරනවා. මෙවන් තරඟාවලි ජයග්‍රහණයක් සුපර් ෆැෂන් කණ්ඩායමට කුමන ආකාරයෙන්ද වැදගත් වෙන්නේ නොදුරු අනාගතයේ සුපර් ෆැෂන් ක්‍රිකට් ක්‍රීඩාව ගැන සලකා බලද්දී? ඔව් මම හිතන්නේ අපි ලොකු තරඟාවලි ගොඩක් ජයග්‍රහණය කළා නෑ ලංකාවේදී පිටතදීත්. මම හිතන්නේ අපි උපරිම ජයග්‍රහණය කරලා තිබෙනේ සුපර් ෆැෂන් චැලෙන්ජ් ට්‍රොෆි එක තමයි සීසන් 4 එක. මම හිතන්නේ ලක්ෂ 10ක් 1,15,000ක් බවට පත් වුණා. ඉතින් එම තරඟාවලියෙන් අනතුරුව අපිට කිසිම තරඟාවලියක් ජයග්‍රහණය කරගන්න හැකියාව ලැබුණේ නැහැ. නමුත් මෙම තරඟාවලියේදී මගේ කණ්ඩායමේ ක්‍රීඩකින් 6 දෙනෙක් මම මුලින්ම රඳවා ගත්තා. ඉන් අනතුරුවත් මට මගේ කණ්ඩායමේ ක්‍රීඩා කරන ක්‍රීඩකින් 2 දෙනෙක් හාමිඩ් සහ සරත් මදුෂ්කව ගන්න හැකියාව ලැබුණා. ඉතින් ඒක 8 දෙනාත් එක්ක තව හොඳම ක්‍රීඩකින් 5 දෙනෙක් මට සතුයි කියලා මට තේරෙනවා. ඉතින් මං හිතනවා මෙම තරඟාවලියේ පෙරලියක් කරන්න හැකියාව තියෙයි කියලා. ඒකම ට්‍රෙනික්ස් අම්පාර වොරියර්ස් කුමාටුවර්ස් කියන්නේ ඉතාමත්ම හොඳ කණ්ඩායම්. මොකද මේකේ අඩුතක් සේරුවෙන් කිසිම කණ්ඩායමක් හිතන්න බෑ. ඉතින් ඒකින්ද අපි හොඳ තරඟාවලියක් දීලා අපේ මූලිකම අඩිතාලම මෙම තරඟාවලියේ පැවැත්වෙන තරඟ 3 හොඳින් ක්‍රීඩා කරලා 3ම ජයග්‍රහණය කළා සුපර් 12 වටේට පිවිසෙන්න. අවසාන වශයෙන් සැහැල්ලු පන්දුවට අතිශය ආදරය කරන කළමනාකර බවට හැටියට සැහැල්ලු පන්දු ප්‍රේක්ෂකයන්ට මොනවද කියන්න තියෙන්නේ? ඔව් තව එකක් කියන්න ඕනේ මගේ අවසාන තරඟාවලිය පැවැත්වුණේ 2022 එතකොට තිබ්බ තරඟාවලිය මම සංවිධානය කරන්න ගිය වියදමට වැඩිය ලොකු වියදමක් දරලා තිනවා. මොකද හැම කණ්ඩායමකට උන්ට ඉන්න හිටින්න තැනක් වෙනත් ගොඩක් දේවල් මම හිතන්නේ කැමරා ලයිව් එක ඔස්සේ බැලුවොත් මම හිතන්නේ කැමරා 15ක් වගේ අද දාලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක මම හිතන්නේ ලංකාවේ පැවැත්වෙන අංක 1 තරඟාවලිය කියලා කියන්න පුළුවන් ඇත්තටම. මෙවැනි ස්තුති ජනක පීරිස් මහතාගේ වචන වලින් ශ්‍රී ලංකාවේ අංක 1 තරඟ මාලාව කිසිදු විවාදයක් නැහැ. දාබර කඩාලෝඩි හිතවතුනි මේ සංවිධාන ශක්තිය විදේශ රටවල් වලින් කණ්ඩායම් පැමිණෙන්නට හේතුවම එයයි දාබර කඩාලෝඩි හිතවතුනි.